හයි ගයිස් අද අපි ගියා ඇල්ලක් බලන්න. මේක නම තමයි අනගි මල ඇල්ල. මේක තියෙන්නේ ගාල්ලේ කන්නඩිය. ඇත්තටම මේක කිසිම ප්ලෑනින් එකක් නැතුව ගිය ගමනක්. අපි පොඩ්ඩක් මේ බිසි ලයිෆ් එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා මනස රිලැක්ස් කරගන්න ප්ලේස් එකක් ගැන කල්පනා කර කර ඉද්දි තමයි අපිට මේ කන්නඩිය මතක් වුණේ. අපි ඇත්තටම මේ යන්නේ ෆස්ට් ටයිම්. අපි කලින් ගිහිල්ලා නෑ. ඉතින් ගාල්ලේ ඉඳලා කන්නලි ගිහිල්ලා නැත්නම් වැඩක් නෑනේ. ඔන්න ඉතින් අපි අද කන්නලි යන්නයි යන්නේ. ඇත්තට මේ ගස් කොළන් අතරින් යද්දී දැනෙන ෆීලින් එක කියලා වැඩක් නෑ. ඒ වගේම හරිම කූල් මේ පරිසරය. බිසි වෙලා ඉන්න අපි නිවඩුවක් දාගෙන හරි මේ තැන්වල යන්න ඕන මන්නම් කියන්නේ. ඇත්තටම අපි යද්දි කාලා නෙවෙයි හිටියේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට පොඩි කඩේකින් නවත්තලා ෂෝටිස් ටිකක් ගත්ත කන්න. ඒ වගේම තව අපිට හම්බ වුණා පොඩි කඩයක්. ඒකේ තිබුණ හොට් චොකලට්. ඇත්තටම මාර රසයි. අපි ඉතින් ඒ හොට් චොකලට් දෙකක් දීලා මේ view එක දිහා චුට්ටක් බලන් ඉඳලා ආයි හිමීට කන්නලි යන්න පිටත් වුණා. මේ ෂොප් එක හරිම කියුට් නේද? මේ තියෙන්නේ කන්නලියට යන තැන එන්ට්‍රස් එක. මේ අනගිමල ඇල්ල පල්ලෙහාට ගලාගෙන යන විදිහ ඇත්තට මේ පල්ලෙහා නාන්න පුළුවන් කියලා කිව්වා. ඇතුලේ නම් නාන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මෙතනට ඇල්ල බලන්න යද්දි ගයිඩ් කෙනෙක් ගන්න ඕන අනිවාර්යෙන්ම. නැත්තම් කියලා ඇතුළට යන්න දෙන්නේ නැහැ. අපි ගත්තේ 900 පැකේජ් එක. මෙතන පැකේජ් විදියට තමයි තියෙන්නේ. ඒකට ඉන්ක්ලූඩ් වුණා ඇල්ල බලන්නයි ගුහාවයි. ඒ වගේම තව ටිකට් එකක් ගන්න ඕනේ 120ක. මේ තියෙන්නේ මේ අපිට කැලේ ඇතුලේ බලන්න පුළුවන් තැන්. මේකේ පැකේජ් වලට ඉතින් බලන්න යන තැන් වැඩි වෙන ගාණ වැඩි වෙන පැකේජ් එකේ. අපි ගියේ පැය දෙකේ ගමන. මෙතන තව පැය පහේ ගමන යන්න පුළුවන්. ඒකට නම් ටිකක් උදෙන්ම එන්න ඕන. ඉතින් අපි ටිකට් දෙකක් අරගෙන ඇල්ල බලන්න යන්න දැන් පිටත් වෙන්නයි හදන්නේ. ඉතින් ඇත්තටම අපිට ගයිඩ් කෙනෙක් හම්බුණා. ඒ ගයිඩ් හරිම හොඳයි. අපිට කැලේ ඇතුලේ තියෙන ගස් ගැන, එතකොට ඒ වගේ තියෙන වටිනාකම ගැන, ඊට පස්සේ මේකේ ඉන්න සත්තු ගැන, මේ ගස්වල තියෙන විශේෂතා ගැන ගොඩක් විස්තර අපිට කියලා දුන්නා. ඔන්න දැන් අපි ඇතුළට යන්න පටන් ගත්ත කැලේ. ඇත්තරම අපි මේකේ අනගිමන දියැලයි ගුහාවයි තමයි බලන්න යන්නේ. අපි ගත්ත පැකේජ් එකට. අපි ඉතින් ගයිඩ් එක පොඩ්ඩක් කතා කර ගයිඩ්ගෙන් මේ කැලේ ගැන විස්තර, එතකොට දියැල ගැන විස්තර එහෙම අහහ තමයි මේ ඉස්සරහට යන්නේ. ගෙදරින් එළියට ආව සීන් එකක් තියෙනවා. ඊට පස්සේ අපි දිනාට හිතුනේ ඉතින් දිය නැති සීන් ඇවිල්ලා. දුරයිනේ මීට වඩා. ඇත්තට මේ පරිසරයේ මාරම නිස්කලංක හරිම කාම් කියන මනසට මාර නිදහසක් දැනෙන්නේ මේ කැලේ ඇතුලෙන් යද්දි. මේ අපිට මේ නැන්දා කියලා දෙනවා මේ ගස්වල තියෙන විශේෂත්වය. ඒ වගේම මේ ගස්වල තියෙන වටිනාකම් ගැන එක විස්තර. When your heart is racing at the speed of light, and you feel like you got nowhere else to go. No, I want අපි මේ දැන් පල්ලෙහාට යන්නේ ගුහාව බලන්න. එතන පොඩ්ඩක් ලිසන ඇත්තටම හරියට පරිස්සමින් යන්න ඕන. අපි ඔය පල්ලෙහාට ගියාට පස්සේ ඔය ඔතන පල්ලෙහින් තමයි ගුහාවට යන්න තියෙන්නේ. ඇත්තට මේක ඇතුළේ පොඩ්ඩක් පළුවරයි. වීඩියෝ එකට පේන්නේ නැති වෙයි එච්චරටම. ඉතින් අපි ඔය ගුහාව ඇතුලෙන් ගිහිල්ලා හිමීට උඩට ආවා. අපි ආයෙමත් ඇල්ල බලන්න යන තමයි මේ දැන් හදන්නේ. තව එකක් අර මේ හෝන් තැන්නේ මේ දවස්වල තියෙන්නේ නෙළුමල්. නෙළු වසන්තය මෙන්න මෙහෙත් තියෙනවා. මේ නැන්ද තමයි පෙන්නුවේ මේ නෙළුමල්ලු මෙහෙ තියෙන්නේ. දම් පාට විතරයි කිව්වා. ඉතින් මේ වගේ විශේෂ ගස් එහෙම ඒ වගේ වටිනාකම් එහෙම දැනගෙන
ඒ වගේ විස්තරත් කර කර තමයි ගයිඩ් එක අපි ඉස්සරහට ගියේ. අනගී ඇල්ලට ඇයි අනගී කියලා නම වැටුනේ කියලා දන්නවද? මෙන්න මෙහෙම. මෙතන ඇත්තටම හරිම කාම් නිදහස් තැනක්. මනසට මාර නිදහසක් දැනෙන්නේ මේ වගේ තැනකට ආවට පස්සේ. මං කියන්නේ ඇත්තටම අපි නිවාඩුවක් දාගෙන මේ වගේ තැන්වල ඇවිදින්න යන්න ඕන. මේ අපේ රටේ තියෙන ලස්සන බලන්න ඕන ගිහිල්ලා. ඉතින් අපි මේ ලස්සන දිය ඇල්ලත් බලලා චුට්ටක් කරකැවිලා මාළුවෙකුත් අල්ලලා ඊට පස්සේ මේ ගමන අපි හිමීට නිමා කරන්න තමයි යන්නේ. ඇත්තටම අපි මෙතන මේ දියඇල්ලේ ලස්සන බලලා ඉක්මනට පිටත් වෙන්න මොකද චුට්ටක් වහින්න වගේ තිබුණා. ඊට පස්සේ අපි එද්දි එතන කඩයක් තිබුණා. ඒ කඩෙන් ප්ලේන් ටිකක් අත මේ ප්ලේන් ටික හරිම රසයි හොඳද? අනේ වන්ද මාරම රසයි. අදට එහෙනම් ගිහින් එන්නම්. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. බයි.